ඕකේ බලමු කොහොමද සීටර් ලෙග් කර්ල් එක කරන්න කියලා. ඔය සීටර් ලෙග් කර්ල් එක කරද්දී මුලින්ම ඇඩ්ජස්ට්මන්ට්ස් ටික හදා ගන්න ඕනේ. පළවෙනි එක තමයි ඔය තියෙන සීට් එකේ ඇඩ්ජස්ට්මන්ට් එක. ඒ කියන්නේ මෙන්න මේ ඔයාලට හේතු වෙන තැන බෑක් සීට් එකේ ඇඩ්ජස්ට්මන්ට් එක. ඒක හදාගන්නේ ඔයාගේ මෙන්න මේ මේක තමයි දිගෑරියට පස්සේ ගානට ඔයාගේ නී ජොයින්ට් එක සෙට් වෙන්න ඕනේ මෙන්න මේ එජ් එකත් එක්කලා. හිතන්න මෙන්න මේ සීට් එක ඉස්සරහට આવුත් එම ඔයාගේ නී එක ඔටෝමැටිකලි මෙන්න ඉස්සරහට ස්ලයිඩ් වෙනවා. එහෙම තියෙන්න බෑ. ඒ වගේම ඔයාගේ පිටිපස්සට වෙලා තිබ්බොත් එම මොනවද ඔයාලට හරියට ලෙග් එක කර්ල් කරගන්න බෑ. මොකද ඔයාගේ මෙන්න මේ කාෆ් එකත් එක්ක මෙන්න මේ එජ් එකත් එක්ක තියෙන හින්දා. ඒක තමයි පළවෙනි දේ. ඊට පස්සේ අනිත් එක තමයි ඔයාගේ මෙන්න මේ තියෙන කර්ල් කරන පෑඩ් එක ඒක හදා ගන්න ඕනේ මෙන්න මේ ස්ට්‍රේට් පොසිෂන් එකේදී ඔය කකුල චුට්ටක් උඩට ෆෝර්ස් එකක් වැටෙන විදිහට. එහෙම නැත්නම් ඔයා මෙන්න මෙහෙම කරලා මේ යටට වගේ දාගත්තොත් එම මෙතනදී හරි සැහැල්ලුයි ඔයාලට. එහෙම නැත්නම් පොඩ්ඩක් මෙන්න මේ කකුල ස්ට්‍රේට් තියෙන තැනදී වෙයිට් එක වැටෙන්න උන ලාවට. එහෙම හදාගන්න එක චුට්ටක් හිරට. ඕකේ. ඒ දේවල් ටික තමයි මේන් දේ තියෙන්නේ. ඊට පස්සේ දාගත්තා. යටට කරා. ඊට පස්සේ හොඳට වගේ චෙස්ට් එක ඉස්සරහට දාලා බෑක් එක පිටිපස්සට කරලා ඔයා මෙන්න මේක යටට තද කරගන්න. ඊට පස්සේ යටට යද්දී හුස්ම පිට කරා යනවා. උඩරේදී හුස්ම ගන්න ගම මේ ඉස්සරේ යනවා. ඔයාගේ හැම වෙලෙම ටෝස් උඩට පොයින්ට් වෙලා තියෙන දෙපැත්තට පොඩ්ඩක් හැරෙවට අවුලක් නැහැ. ඉස්සරහට මෙහෙම කරලා දික් කරගන්න යන්න එපා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. සරලව මේක එහෙම තමයි වෙන්නේ. වෝම් සෙට්ස් කීපයක් ගන්න ඉස්සෙල්ලාම සජෙස්ට් කරලා දෙන විදිහට ඊට පස්සේ හෙවි දාස් එල්ලම් කරන්න. ඔයා අන්තිම රෙප් එක හිමීසරේ මෙන්න මෙහෙම අමාරුවෙන් කර්ල් කරගන්න පුළුවන් තැනට එනකම් සෙල්ලම් කරලා තමයි මේකෙන් වැඩිම ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන් වෙන්නේ අදාළ සෙට් එක. හැම වෙලෙම ටෙක්නික්ස් හරියට තියන්නේ හරියට සීට් එක ඉස්සෙල්ලාම මැෂින් එක ඇඩ්ජස්ට් කරගන්න. ඒකෙන් ඔයාලට පර්ෆෙක්ට්ලි එක්සිකියුට් කරන්න වෙනවා. පුළුවන් වෙනවා. That's it. මම හිතුවා ක්ලික් කළා.